ආයිබෝන් කියලා පිළිගන්නවා යාළුවනේ ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් මේක මගේ මුල්ම වීඩියෝ එක. ඉතින් මම අද කතා කරන්න යන්නේ YouTube පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට ප්‍රධාන ගැටලුවක් වෙන වීඩියෝ එඩිටිං කියන එකට සොලියුෂන් එක. ඉතින් පහසුවෙන් කරගන්න පුළුවන් පහසුවෙන් වීඩියෝ එඩිට් කරගන්න පුළුවන් software එකක් ගැන කියන්න. ඉතින් මම කතා කරන්නේ Wondershare Filmora X version එක ගැන. ඉතින් අපි software එකේ interface එකට ගිහිල්ලාම කතා කරමු. මේකට අමතරව ඉතින් Adobe Premiere Pro, DaVinci Resolve වගේ software කියන්න පුළුවන්. ඉතින් මම මේක තෝරගත්තේ ගොඩක් ලේසි ඉන්ටර්ෆේස් එකක් සහිත සංකීර්ණ නැති විදිහට අපිට වීඩියෝ එකක් එඩිට් කරගන්න පුළුවන් සාමාන්‍ය ආකාරයෙන්. ඉතින් මේක සාමාන්‍ය YouTube කරන කෙනෙකුට සාමාන්‍යයෙන් ඇති කියලා මම හිතනවා. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේක ඇක්ටිවේට් කරගන්න ඕනේ. ඇක්ටිවේට් මම මේක ඇක්ටිවේට් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් එහෙම ඇක්ටිවේට් කරගන්න බයි කරනවා නම් එහෙමයි. ක්‍රැක් version එක පාවිච්චි කරනවා නම් එහෙමයි ඔයාලා. මෙතෙන් තමයි අපි වීඩියෝ එකක් ඉම්පෝර්ට් කරගන්න. මෙතන තමයි අපි වීඩියෝ එක එඩිට් කරගන්න. දැන් අපිට වීඩියෝ ක්ලිප් එකක්, ඉමේජ් එකක්, ඔඩියෝ එකක් අපිට ඕන එක ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් ඉම්පෝර්ට් කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අපිට මෙතන ක්ලික් කරලා අපිට ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කීබෝඩ් එකේ control I press කරලා අපිට එහෙමත් ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට right click කරලත් අපිට ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. ඔයා කැමති ආකාරයකට මේක ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මේකෙන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඉම්පෝර්ට් කරගන්න ඔයාලට පෙන්නන්න. ඉතින් මම මේක ඉන්ට්‍රොඩියුස් කරනවා විතරයි. ඔයාලට මේක එඩිට් කර මම පෙන්නන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ ගොඩක් දික් වෙනවා එහෙම වුණොත්. එහෙම වීඩියෝ එකක් ඕන නම් කියන්න මම ඔයාලට ගේන්නම් වීඩියෝ එකක් එහෙම. ඉතින් මම මේක ඉක්මනට කරගෙන යන්නම්. ඔයාලට ටූල්ස් ටික අඳුන ගන්න ආරෙන්නේ සේරම ඔයාලට හදා ගන්න පුළුවන් වෙන්න ලේසි වෙන පොඩ්ඩක. ඉතින් මම මේක ක්ලික් and drag කරලා මෙතෙන්ද අපිට අරගන්න පුළුවන්. ඉතින් මෙතන මෙහෙම දාගත්තාම අපිට මැසේජ් එකක් එනවා resolution එක පිළිබඳව. ඉතින් match to media කියන එක දෙන්න කියලා මම ඔයාලට කියන්නේ. ඒකට අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. අපිට මෙතන මේ පෙන්වන්න නැති මෙතන මේ වීඩියෝ එකේ black point එකක් තියෙන හින්දා මම මේක නැත්තම් පෙන්වනවා. ඔයාලට පේනවා ඇති. මේ තියෙන මේ වීඩියෝ එකේ sound අඩුම කරා අපිට sound එක සහ වීඩියෝ එක දෙකට කඩා ගන්න ඕන. ඒ කියන්නේ අපිට වෙන් කර ගන්න ඕන. ඒකට පුළුවන් sound එක දැන් අපි ක්ලික් කරලා තියෙනවා. අපි මේකේ මේ අතට ගිහිල්ලා අපි right click කරලා අපිට detach audio එහෙමත් නැත්නම් keyboard එකේ control alt D කියන letter ටික press කරලා අපිට මේක දෙකට වෙන් කරගන්න. ඔයාලට පේනවා ඇති දැන් වීඩියෝ එක වෙනමයි ඔඩියෝ එක වෙනමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ගොඩක් දිගයි කියලා. ඉතින් අපි මේක zoom එක අඩු කරගන්න. ඔයාලට පේනවා ඇති දැන් සාමාන්‍ය ගානකට ආවා. ඔයාලට ඕන නම් මෙතනින් කට් කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය නැහැ. අපි හිතුවත් එහෙනම් අපිට මෙතනින් එහා මේ ටික අපිට අවශ්‍ය නැහැ කියලා අපිට මෙතෙන් ගිහිල්ලා අපිට කට් කරගන්න ඕන. sorry. අපිට වීඩියෝ එකනේ අපිට කට් කරගන්න ඕනේ. අපිට ඔඩියෝ එක කට් කරගන්න ඕනේ නැහැ කියලා අපි එහෙනම් අපි වීඩියෝ එක මේ ඔඩියෝ එක නෙමෙයි සිලෙක්ට් කරන්න ඕනේ. වීඩියෝ එක සිලෙක්ට් කරලා අපි මේ විදිහට කට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදිහට මේකේ තනි එකක් මේක කට් වෙලා නැහැ. මේක විතරයි කට් වෙලා තියෙන්නේ. ඉතින් මට මේක වුන්නේ නැහැ කියලා කිව්වේ. ඉතින් මම මේක ඩිලීට් කරා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේක මේ විදිහට තියෙනවා. ඉතින් මෙතනින් පෙන්නනවා. ඉතින් අපිට මෙතනින් ටයිටල් එකක් ඇඩ් කරගන්න පුළුවන් මෙතන. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මෙතනින් අපිට මේ ඔප්ෂන් බයි කරලා මේකේ ස්පීඩ් එක ක්‍රොප් කරනවා නම් එහෙම ඔයාලා එහෙම කලර් බැලන්ස් කරගන්න පුළුවන්. එහෙම කරගන්න පුළුවන්.
ඔයාලට පේනවා ඇති මේ තියෙන ටයිම් ස්ලෝ ෆාස්ට් normal ගොඩ සංකීර්ණ නැහැ ලේසි ගොඩක් ලේසි ඔයාලට ගියපුවාම යූස් කරද්දි තේරෙයි. ඉතින් මෙහෙම අපිට ක්‍රොප් කරගන්න පුළුවන් වෙනවා ඇති. ඊට පස්සේ ටයිටල් එකක් තෝරගත්තාම මේක මම සේරම ඩවුන්ලෝඩ් කරලා නැහැ. ඉතින් ඩබල් ක්ලික් කරලා අපිට ප්‍රිවිව් එකක් බලා ගන්න පුළුවන්. අපිට ක්ලික් ඇන්ඩ් ඩ්‍රැග් කරලා අපිට අවශ්‍ය තැනට අරගෙන ගිහලා අපි හිතමු අපිට මෙතෙන් ඕනේ කියලා. එහෙනම් අපිට ඒක ඩියුරේෂන් එක එන්ඩ් ටයිම් එක අපිට වෙනස් කරගත්තා අපිට චේන්ජ් කරගත්තා වඩ පේනවා ඇති මෙහෙම. ඉතින් අපිට එන්නවා. ඉතින් අපි බලමු මේක මම මොකද ටයිප් කරේ නැහැ. තනක නයිද කියලා. ඔයාලට පේනවා ඇති මේන්න මේ විදිහට ටයිටල් එක වැටෙනවා. අපිට ඩබල් ටැප් කරලා අපිට ටයිප් කරගන්න පුළුවන් අපිට ඕන එක. මේ තියෙන ටයිප් කරගන්න මෙතන ටෙක්ස්ට් ස්ටයිල් එක වෙනස් කරගන්න පුළුවන්. මෙතන කලර් පොසිෂන් එක වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට ස්කේල් කරන් රොටේට් කරගන්න ඔයාලට ඕන එක ඕන විදිහට පුළුවන්. ඉතින් කරලා ඕකේ කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඊළඟ කට යන්න වීඩියෝ එක කට් කරගන්න මෙතන ට්‍රාන්සිෂන් එකක් දාලා පෙන්නන්න. ඉතින් මෙතන ට්‍රාන්සිෂන් තියෙනවා කැමති එකක් තෝරගන්න පුළුවන්. මම ඉතින් මේ ට්‍රාන්සිෂන් එක අරගෙන පෙන්නන්න මේ කට් කරපු තැනට දාගෙන පොඩ්ඩක් වැඩි කරගන්නම් මම. ඒ වගේම තමයි එෆෙක්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එෆෙක්ට් එකක් දාලා පෙන්නන්න. එෆෙක්ට් එක මේ වගේ එෆෙක්ට් එකක් දාලා පෙන්නන්න. අනිත් එලිමන්ට්ස් පුදුම දේවල් එතකොට යන්න ඕනේ. කාටුන් වගේ දේවල් වලට වඩා ඒ වගේ දේවල් යූස් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් මම ඩවුන්ලෝඩ් කරලා නැහැ. ඔයාලට පෙන්නන්න ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඩවුන්ලෝඩ් කරලා ඔයාලට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වාර වගේ ක්ලික් ඇන්ඩ් ඩ්‍රැග් කරලා දාගෙන අපිට ඕන ඔබ්ජෙක්ට් එකකට දාගන්න පුළුවන් මේක. ඉතින් ස්ප්ලිට් ස්ක්‍රීන් එකේ නම් තියෙන්නේ ස්ක්‍රීන් එක දෙකකට කඩා ගන්න. ඉතින් අපිට එහෙම කරගෙන අපිට මේ වීඩියෝ දෙකක් තියෙනවා නම් අපි මෙතන මම ඇඩ් කරගත්තේ නම් එකයි. මෙතෙන්ද මීඩියා වලට ඇඩ් කරගත්ත එකයි. දෙකක් මම ඇඩ් කරගත්තා නම් මම ඔයාලට ස්ප්ලිට් ස්ක්‍රීන් කරලා මම මෙතන අරගෙන පෙන්නනවා. දෙකකට නැත්නම් අපිට තුනකට හතරකට මේ විදිහට අපිට ඕන විදිහකට අපිට මේක මෙතන ස්ක්‍රීන් එකේ පෙන්වන්න පුළුවන්. එක්ක ෆොටෝ එකක් අපිට කැමති වීඩියෝ දෙකක් විදිහට අපිට ඒ විදිහට කරන්න පුළුවන්. මම හිතනවා ඉතින් ඔයාලට යම් දැනුමක් එන්න ඇති කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි මේ විදිහට හදාගත්තු ඔඩියෝ එකක් අපිට දාගන්න පුළුවන් යටින්. මේ විදිහට අපි හිතමු දැන් අපි මේක වැඩි කරලා ඉවරයි කියලා. ඉතින් අපි ඊළඟට මෙන්න මේ එක්ස්පෝර්ට් කියන එකට ගිහිල්ලා එක්ස්පෝර්ට් කරගන්න ඕනේ. name එක ටයිප් කරලා ඊට පස්සේ save වෙන්න ඕන තැන ටයිප් කරලා එතන select කරගෙන ඊට පස්සේ export කරන්න ඕන. ඊට ඔයාලට පේනවා අපි හදාගත්තු එක export වෙනවා. ඒක කැමති විදිහට හදාගන්න මම ඉක්මනට වීඩියෝ එක ඉවර කරන්න ඕන නිසා මම වැඩි මොකුත් කරේ නෑ. ඔයා දකින්න ඇති. ඉතින් මම මේක කැන්සල් කරනවා. ඉතින් මම හිතනවා ඔයාලට යම් දැනුමක් එන්න ඇති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න මට පොඩි සහයෝගයක් ලබා දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බ වෙමු.